ආයාලනේ කොහොමදාට ඒ දවස් ටික මම දන්නවා ඔයගොල්ලෝ ඉන්න ගොඩක් අපහසුතාවයටපත් වෙලා අපේ කැම්පස් එකේ යාළුවෝ ගියා ගෙවල් වලට අපිට නිවාඩුව හම්බුණා සතියක්. ඒකත් එක තමයි කට්ටිය ගියේ. මං ඉතින් මේ හිටියා මට මොකද ප්‍රැක්ටිස් ටිකයි ඊට පස්සේ මේ වැඩ ටිකත් කරගෙන ඉන්න එක ලේසි. මේ වෙලාවේදී ලංකාවේ හැමෝම එකට එකතු වෙලා ඉන්න එක දැක්කම මාරුම සතුටුයි. අපි හිතන්නවත් නැති වෙලාවට තමයි මේ වගේ දේවල් වෙන්නේ. හැබැයි අපේ රටේ ඉන්න මිනිස්සුත් එක්ක මොන සිටුේෂන් එක ලංකාවට ආවත් අපේ කට්ටියකට ඉන්නේ පොඩ්ඩක්වත් බය වෙන දෙයක් නැහැ. ඉතින් පොඩි වැඩ ටිකක් තියනවාද අපිට සතියකින් මැච් එකක් තියෙනවා කියලා තමයි කිව්වේ. ඒකත් මම හිතන්නේ කැන්සල් වෙයි ගොඩක් වෙලාවට. ඒත් ඉතින් ප්‍රැක්ටිස් ටික කරගන්න ආවා. මැච් එක ආයෙත් අනිවාර්යයෙන් සෙට් කරා. එතකොට ඉතින් රෙඩි වෙලා ඉන්න. ග්‍රවුන්ඩ් එක හොඳට මඩ වෙලා තියෙන මේ වැස්සත් එක මම ඉතින් ෂේප් එකේ මෙතන ප්‍රැක්ටිස් ටික කරනවා. ප්‍රැක්ටිස් කරනකන් ඉතින් අපි පොඩි කතාවක් දාමුකෝ. උනාඩුවෙන් ජැෆ්න වලට නම් ලොකු ප්‍රශ්නයක් උනේ නැහැ. සාමාන්‍යයෙන් වැස්සයි හුළඟයි තමයි තිබ්බේ. අපේ ළමයිට තිබ්බ ලොකුම ප්‍රශ්නය එක තමයි කවරේජ් ඉෂුව එක ආපු එකත් එක්ක ගෙවල් වලට කතා කරගන්න බැරි වුණා. මේ වීක් එකේ ඉතින් මෙහි නැවතිච්ච අපේ යාළුවන්ට ලොකු ප්‍රශ්නයක් උනේ නැහැ කැම වලිනුත්. මොකද අපේ යූනියන්ස් වලිනුත් කැම දෙනවනේ. කුණාඩු දවස් ටිකේ කාමරේට විදිහට මාරම මහන්සි ග්‍රවුන්ඩ් එකට ඇස්සා. ලොකු වෙලාවක් අද ප්‍රැක්ටිස් කරන්නේ නැහැ. මේ අපේ LSS කමිටි එකෙන් අපේ ළමයිට කැම දෙනවා උදේ කෑමයි. දැන් යනවා එක්කන්ට උදේ කෑම බෙදන්න සපෝට් එකක් දෙන්න. අපේ කැන්ටින් එක ළඟට තමයි එන්න කිව්වේ. කට්ටිය පේන්න නැහැ. ළමයි ටිකම තමයි ඉතින් එකතු වෙලා මේ වැඩේ කරන්නේ. අද ඉතින් උදේට බන් එකක් තමයි තියෙන්නේ. ප්ලෑන් එක උදේ රෑ කෑම එකයි දෙන්න. මට ඉතින් තියෙන්නේ මේ බන් ටික අපේ යාළුවන්ට ගිහින් බෙදන්න. ඒ ටිකත් බෙදලා ඉවර කරා ඊළඟට ඉතින් මීටින් එකකට යන්න තියෙනවා. අපේ LSS කමිටි එකෙන් මේ වීක් එකේ ප්ලෑන් එක කතා කරගන්නවා කිව්වා. ඒකට යන්න කලින් රෙඩි වෙන්න ඕනේ. MDC එකේ වීඩියෝ එකක් ෂූට් කරනවා කිව්වා. ඒකට ලෑස්ති වෙලාම තමයි ආවේ ඉතින් මේ වීඩියෝ එක ෂූට් කරන්න. ඉතින් අපි හැදුවා කෝඩ් රූම් එක ප්‍රොප්ස් ටික තියලා. අපේ ෆස්ට් ඉයර් එකේදී අසයින්මන්ට් එකට අපි හැදුවා මුලින්ම මේ කෝඩ් රූම් එක. එතනින් පස්සේ දැන් තමයි ආයේ ඕන උනේ. ෂොට් ටික ගන්න කලින් කැමරා ඇන්ගල්ස් ටික ඇඩ්ජස්ට් කරගන්න ඕන. එතකන් ඉතින් පොඩි ටයිම් එකක් තිබ්බේ හින්දා පෑන් ගේම් එක සෙල්ලම් කළා. මේක ඉස්කෝලේ කාලෙන් පස්සේ මේ දැන් තමයි සෙල්ලම් කරේ. මේව දැන් ආයේ බැලුවම තමයි තේරෙන්නේ කාලේ කොච්චර ඉක්මනට යනවද කියලා. ඉස්කෝලේ කාලේ දැන් ඉතින් කැම්පස් එකේ දැනුනේවත් නෑ මාරම ඉක්මනට වෙලාව ගියේ. මේ පේනවනේ ඉතින් අපේ වීඩියෝග්‍රැෆි එකටම හරියන්න අපේ කට්ටියගේ ඇක්ටින් එක. මේක පිටිපස්සින් ඉඳන් බලන් ඉද්දි අපිටත් පුදුමයි මේක ෆුල් සීරියස් මූඩ් එකේ අපේ කට්ටිය කරන්නේ. වස් වෙනකම් ඉතින් වැඩේ පොඩ්ඩක් ඇදුනා. ඒකත් එක්ක දවල්ට කන්න ටයිම් එක සෙට් නැති හින්දා ඉතින් ආවා ජූස් එකක් අරගෙන යන්න. ඒ වැඩෙත් ඉවර කරලා බෝඩිමට ආවා පොඩ්ඩක් නිදා ගන්න. මොකද තාම වැඩට ඉවර නැහැනේ. ෆ්‍රෙෂ් වෙලා ආයේ ගන්න ඕනේ ගැම්ම. නැගිට ගමන් රෙඩි වුණා ජිම් එකට යන්න. කොහොම වුණත් මට දවසේ ජිම් එකට ගියේ නැත්තම් මාරම ගිල්ටි ෆීලින් එකක් එන්නේ. දැන් ඉතින් රෑ කෑම ගන්න වෙලාව. අද ඉතින් රෑ කෑම එක ස්පොන්සර්ඩ් බයි සමපෝෂ and නීපැණි. මට මේ පොඩ්කාස්ට් බලන පුරුද්දාවේ අලුතෙන් සාමාන්‍යයෙන් කැම්පස් යන්න කලින් වගේම නැත්තම් නිදා ගන්න කලින් වගේ තමයි මම ගොඩක්ම මේකත් බලන්නේ. ඒ වැඩේ මට මාර මාතල්. ආයෙත් ඉතින් අලුත් දවසකින් ඕගොල්ලන්ව හම්බ වෙනකන් කට්ටිය කියලා තියෙන සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුව පරිස්සමටම ඉන්න ඕනේ. ඉතින් අපි හැමෝගෙම ප්‍රාර්ථනාව තමයි මේ අපිට ආපු අභියෝගයෙන් කරදරයටපත් වෙච්ච අපේම යාළුවන්ට ආයෙත් හිටියටත් වඩා ශක්තිමත්වම ඉස්සරහට මුහුණ දෙන්න පුළුවන් වෙන්න. එහෙනම් guys කට්ටිය පරිස්සමට වීමු. ආයෙත් දවසකින් හම්බ වෙනකන් ජය වේවා.